කලාවට මනුෂ්‍යත්වය ප්‍රධානය කළ අතලොස්සක් ලාංකික කලාකරුවන් අතරින් ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නට හැකි කලාකරුවෙක් තමයි විශාරද ගුණදාස කපුගේ. කිසිදා සමුනොගත් අසහාය කලාකරුවෙක් ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම සලකන ඔහු වෙනුවෙන් අපි තබන සටහනක් මේ. 1945 අගෝස්තු මාසේ 7 වෙනිදා ගාලු දිස්ත්‍රික්කයේ ගඟබඩපත්තුවේ මිරිස්වත්ත නම් වූ පිටිසිර ගමේ උපත ලබන මොහු 8 දෙනෙකුගෙන් යුත් පවුලක දෙවනියා. ඔහුගේ සම්පූර්ණ නම ඇල්ලමුල්ල කපුගේ ගුණදාස. නමුත් කවුරුත් ඔහුව හැඳින්වුවේ කළු මහත්තයා යන ආදරණීය නාමයෙන්. කුඩා කළු මහත්තයා එරමුල්ල කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් වී අනතුරුව පාර්ශ්වනීය ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් කරන්දෙනිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට හැකියාව ලැබෙනවා. ඉන්පසුව ගාල්ල නාගොඩ විද්‍යාලයනොත් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයනොත් තම පාසල් අධ්‍යාපනය නිම කරනවා. කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමෙන් තම කලා හැකියාව වර්ධනය කරගන්නා කුඩා කපුගේ එහිදී W චූලරත්න හා ND ප්‍රේමරත්න යන ගුරුවරුන් යටතේ සංගීතය හදාරනවා. කළු මහත්තයාට උපතින්ම වටිනා කටහඬක් උරුම බව අවබෝධ කරගන්නවා. ඒ ඔහුගේ මාමා වන S. එඩ්මන්ඩ් විසින් කුඩා කපුගේව ගමේ වේදිකා නාට්‍යවලට ගීත ගායනා කිරීම සඳහා යොමු කරන්නෙත් ඔහු. පසු කාලයේදී දුක් විඳිනා සාමාන්‍ය ජනතාවගේ ජීවන වෘතාන්ත වස්තු බීජය කරගනිමින් ගීත ගායනා කිරීමට මේ ගමන හේතු වන්නට ඇති බව හිතන්න පුළුවන්. ගාල්ල ධර්මාශෝක විද්‍යාලය ඉගෙන ගන්න කාලේ, ඒ කියන්නේ 1959 වර්ෂයේ ගායනාංශයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයේ හිමි කරගන්නේ කපුගේ සිසුවා. පාසල් අධ්‍යාපනය හමාර කර 1963 දී රජයේ ලලිත කලා ආයතනයට ඇතුළත් වන අතර තවදුරටත් සංගීතය ප්‍රගුණ කිරීම සඳහා 1965 වසරේදී ඉන්දියාවේ බාත් ඛණ්ඩයේ සංගීත ආයතනයට ඇතුළත් වෙනවා. ප්‍රවීණ ඉන්දියානු සංගීතවේදීන්ගෙන් ගුරුවරුකම් යටතේ 1969 වසරේදී ඔහුගේ අධ්‍යාපන කටයුතු නිමා වන්නේ සංගීත විශාරද උපාධිය හිමි කර ගනිමින්. 1969 වර්ෂයේදී ගුවන්විදුලි සංස්ථාවට ශබ්ද පරිපාලකයෙකු ලෙස එක්වන්නට කපුගේට හැකියාව ලැබෙනවා. 1960 දී තාවකාලික පදනම මත බඳවාගත් ඔහුට 1970 වසරේදී ඒ තනතුරේ ස්ථිර රැකියාව හිමි වෙනවා. සමාජවාදී දර්ශනයක් ඔස්සේ දුප්පත්කමින් හා සූරා කෑමෙන් හෙම්බත් වුණු පීඩිත පන්තියේ කම්කරු ජනතාව උදෙසා තම නිර්මාණකරණය මෙහෙයවීම තුළින් ධනවාදී ආණ්ඩුවට විරුද්ධ වූ කලාකරුවන් අතරට ඔහු එක් වෙනවා. පීඩිත ජන කොටස්වල ජීවන තත්ත්වය යථාර්ථය ගීතයන් ඔස්සේ සමාජගත කරන්නට උත්සුක වූ කපුගේට 1977 වර්ෂයේ බලයට පත්වන ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව විසින් රතු එළියක් නිකුත් කරන්නේ ඔහුගේ ගීත ගුවන්විදුලියෙන් ප්‍රචාරය වීම වළක්වාලීමට වාරණ නියෝගයක් නිකුත් කරමින්. 1978 වසරේදී ප්‍රේමා කපුගේ සමග විවාහ වන ඔහුට එම වසරේම දේශපාලනික පලිගැනීමක් නිසා තම රැකියාව හිමි වෙනවා. කියුබාවේ හවානා නුවර පැවති ජාත්‍යන්තර තරුණ සමුළුවකට ආරාධනා ලැබුණු කපුගේ එයට සහභාගී වීමට ගුවන්විදුලි සංස්ථාවෙන් රැකියා නිවාඩුව අයදුම් කළත් දේශපාලනිකම හේතුන් නිසා ඔහුගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. ගුවන්විදුලි සංස්ථාවේ නිලධාරීන්ගේ තීරණය තඹයකට මායිම් නොකරන කපුගේ 1978 ජුලි මාසේ 22 වෙනි දින හවානා නුවර තරුණ සමුළුවට සහභාගී වන්නට තීරණය කරනවා. සමුළුවට සහභාගී වී නැවත ලංකාවට පැමිණීමේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට සේවය හැරගියාසේ සැලකෙන ලිපිය ගෙනවිත් බාර දීමට ඒ නිලධාරීන් කටයුතු කරනවා. 1979 වසරේ නැවත රැකියාව හිමි වූවා. ඒ වසරේම රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාට අපහාස කළේ යන චෝදනාව මත ඔහුව පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. නමුත් චෝදනා විමර්ශනයේදී කපුගේට නිදහස් වීමට හැකියාව ලැබෙනවා. නැවතත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ඔහුව නිරපනවා. එවකට ගුවන්විදුලි සංස්ථා සභාපති ඒමන් කාර්යකරවනගේ මැදිහත් වීමෙන් නැවත රැකියාව ලැබුණත් දඬුවම් මාරුවක් ලෙස රැකියා ස්ථානය ලෙස ලැබෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය. රජරට සේවය ස්වර්ණමය යුගය ලෙස සැලකෙන මේ කාලයේදී ඒ සේවය තුළින් රටම ප්‍රබෝධමත් කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා. 1981 දී රජරට සේවය සංගීතංශයේ ප්‍රධානියා ලෙස පසුව රජරට සේවයේ ප්‍රධානියා ලෙස කපුගේ කටයුතු කරනවා. 88-89 භීෂණ සමයේදීම තම ආකල්ප වෙනස් නොකළ කපුගේව 1990 වසරේ ජනවාරි 29 වෙනිදා රජරට සේවයෙන් අනිවාර්ය නිවාඩු යවනවා. පසුව කම්පන ප්‍රසංගය සමග නැවත ජන හදවත් තුළට කාවා දෙන්නට ඔහුට හැකි වෙනවා. ගායකයෙකු ගීත රචකයෙකු ලෙස ප්‍රියානන්ද විජේසුන්දර ලියූ ගීපද මාලාවලට කපුගේ සරලව නිමූ තනුවට විශාරද සනත් නන්දසිරි නිර්මාණය කළ සංගීත රටාවට දැස නිලිපුල් තෙමා ගීතය ගායනා කරමින් ගායකයෙක් ලෙස රසික හදවත්වලට ආමන්ත්‍රණය කළ කපුගේ දවසක් පැල නැති හේනේ උලලේනෝ බින්දු බින්දු තාරකා විදුලි මිනි පහන් මගේ හද මඩල මල්ලහනකි සිංහල සින්දු කියන දම් පාටින් ලා සඳ බැස යනවා බිරිඳ මගේ ඔබ නාම
ආවර ගොයමට උන්මාද සිතුවම් මේ වගේ ගීත මගෙන් රසික සිත් ඇද බැඳ ගැනීමට සමත් වෙනවා. දවසේ කරදර කරපිට කරගල ගගා ඉන්න සබද අපි කඳු නොවෙමු හා පිම්බරක් සෙනග ගැවසුණු වැනි ගීත තුලින් මෙරට වැඩ කරන ජනතාවගේ සිතුම් පැතුම් නිරූපණය කරන්නට කපුගේ සමත් වෙනවා. අමරදේව ශූරීන් විසින් ගායනා කළ කොළොම්තොට නැත මහලු වී ගීතය විජය කුමාරතුංගයන් විසින් ගායනා කළ දඟගේ දඬුවම් සිව්මැලි වැඩිනම් ගීතයත් රචනා කරන්නේ කපුගේ. පළමු කැසට් පටය ලෙස දම්පාටින් ලාසඳ කැසට් පටය මාලනී බුලත් සිංහල සමග නිකුත් කරන්නේ 1980 වසරේදී. පසුව කළ කැසට් අතරින් රසිකින් ආදරෙන් වැළඳගත් කැසට් ලෙස 1981 වර්ෂයේ සීතල සඳඑළියේ 1983 වර්ෂයේ උන්මාද සිතුවම් 1999 වර්ෂයේ ඉරබට තරුව 2000 වර්ෂයේ සඳ රෑ සිහිනේ හඳුන්වන්නට පුළුවන්. සංගීතඥයෙකු ලෙස තුරංග සන්නිය, පරපුටුවෝ, නන්දි විශාල, තාරාවෝ ඉගිලෙති හා සසර සෙවණැලි වැනි වේදිකා නාට්‍ය සඳහා සංගීත අධ්‍යක්ෂණය හා දායකත්වය ලබා දෙනවා. තවද ගිගිරිවලලු, රන්දෝලි, 12 පැය හා පාරමීදම් වැනි ටෙලිනාට්‍යයන්හි විශිෂ්ට සංගීත අධ්‍යක්ෂණය කපුගේගේ. පළමු වරට චිත්‍රපටයක සංගීතය සඳහා දායක වූයේ ස්ටැන්ලි පෙරේරා මහතාගේ සඳහා 1990 වර්ෂයේ චිත්‍රපටය සඳහායි. අනතුරුව රතුමකරා, මාලගිරව්, චුට්ටි, පුතුනි මට සමාවෙන්න, බව දුක හා බව කර්ම චිත්‍රපට සඳහා තම දායකත්වය ලබා දෙනවා. තමන්ට ලැබෙන ජනතා සම්මාන උතුම් කර සැලකූ මේ අසහාය කලාකරුවාට එම සම්මාන නොඅඩුව ලැබුණු බවට සාක්ෂියක් ලෙස අදටත් ඔහුගේ ගීතවල ඇති ඉහළ ජනප්‍රියතාවය ගෙනහැර දක්වන්නට පුළුවන්. ඉහළ ජනතා ප්‍රසාදයට අමතරව ඔහුට ලැබුණු සම්මාන අතර 1996 වර්ෂයේ ස්වර්ණ සංක සම්මානය, 1996 වර්ෂයේ සරසවි සම්මානය, 1997 වර්ෂයේ රස සංගීත සම්මානය, 1997 වර්ෂයේ හොඳම ඉදිරිපත් කිරීම් ගායකයා වෙනුවෙන් ජනාධිපති සම්මානය, 1997 වර්ෂයේ හොඳම කටහඬ වෙනුවෙන් සරසවි සම්මානය, 1997 වර්ෂයේ නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් OCIC සම්මානය, 1998 වර්ෂයේ හොඳම ගායකයා වෙනුවෙන් ජනාධිපති සම්මානය, 1999 වර්ෂයේ ප්‍රසාද පූජා සම්මානය හා සරසවි සම්මානය ඒ සම්මාන ගොන්නට අයත් වෙනවා. 2003 වර්ෂයේ අප්‍රේල් මාසයේ 3 වන දින විදේශ සංචාරයක් නිම වී පැමිණීමේදී බණ්ඩාරනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී සිදු හදිසි අනතුරකදී තුවාල ලැබූ ඔහු රෝහල්ගත කිරීමට තරමක් ප්‍රමාද වෙනවා. අනතුර හේතුවෙන් එදිනම කපුගේ අවාසනාවන්ත ලෙස මිය යන්නේ ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි හිඩසක් ඉතුරු කරමින්.